අද මම ඔයාලට කියලා දෙන්නේ SPD කියන්නේ මොකද්ද? ඒකෙන් ඇති ප්‍රයෝජන මොනවද කියලා, ඒ වගේම ඒක ගෙදරට දැම්මට ලැබෙන වාසි මොනවද කියලා. SPD කියන්නේ Surge Protective Device එකක්. සරලව කියනවා නම් විදුලියෙන් එකවරම එන වැඩි වෝල්ටේජ්, power surge වලින් අපේ ගෙදර තියෙන ඉලෙක්ට්‍රික් ඇප්ලයන්සස් ටික ආරක්ෂා කරන ඩිවයිස් එකක්. අපි දන්නවා අකුණු වැදුනාම හරි, ලයින් එකේ ප්‍රොබ්ලම් එකක් ආවම හරි සඩන් වෝල්ටේජ් චේන්ජ් එකක් එනවා. ඒ වෙලාවට TV, ෆ්‍රිජ්, කම්පියුටර් වගේ ඩිවයිසස් ටික එකපාරට ඩැමේජ් වෙන්න පුළුවන්. SPD එක තියෙන්නේ ඒ වගේ අවස්ථාවලදී ඒ එක්ස්ට්‍රා වෝල්ටේජ් එක අල්ලගෙන එර්ත් ලයින් එකට යවලා අපි ඇප්ලයන්සස් ටික බීරගන්න. ඊකින් ලැබෙන ප්‍රයෝජන: විදුලි උපකරණ ආරක්ෂා වෙනවා, ලයිට්නින් ඩැමේජ් අඩු වෙනවා, සඩන් වෝල්ටේජ් වලින් වෙන ලොසස් වැළකෙනවා, රිපෙයාර් කොස්ට් එක ගොඩක් අඩු වෙනවා. ගෙදරට SPD එකක් දැම්මොත් ගෙදර වයරින් සිස්ටම් එක සේෆ් වෙනවා. ඇප්ලයන්සස් දිගු කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ලොකු ඉලෙක්ට්‍රිකල් ඩැමේජ් එකක් වළක්ව ගන්න පුළුවන්. අවසානයේට කියන්න තියෙන්නේ SPD එකක් කියන්නේ පොඩි ඩිවයිස් එකක් වුණත් ඒකින් බීරෙන නාස්තිය ලොකුයි. ඒ නිසා ගෙදරට SPD එකක් දාගන්න එක හරි වැදගත්.